Radio. ඔන්න එකමත් එක කාලෙක විශාල රාජධානියක් තිබුණා. මේ රාජ්‍යයේ රජුරුවෝ හරිම හොඳ කරුණාවන්ත පාලකයෙක්. ඉතින් මේ රාජධානියේ පුංචි ගමක හිටියා ජිල්ලු කියලා පිරිමි ළමයෙක්. ජිල්ලු ජීවත් වුණේ එයාගේ අත්තම්මා එක්ක. එයා හැම වෙලේම සතුටින් hina වෙලා හිටපු හොඳ ළමයෙක්. ඒත් කොච්චර හොඳ ළමයෙක් වුණත් ජිල්ලුට නරක පුරුද්දක් තිබුණා. එයා එයාගේ යාළුවන්ගෙන් අහල පහල ගෙවල් වලින් පුංචි පුංචි දේවල් හොරකම් කළා. එක දවසක් ජිල්ලු එයාගේ ගෙදර එයාගේ යාළුවෙක් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඒ අතරේ රටේ රාජකුමාරයා දියකෙලියට යන්න තමන්ගේ ආරක්ෂකයෝ එක්ක යන ගමන් හිටියේ. යාළුවෝ දෙන්න සෙල්ලම් කරනවා දැකලා රාජකුමාරයාටත් ඕනි වුණා එයාලා එක්ක සෙල්ලම් කරන්න. කුමාරයා තමන්ගේ ආභරණ ඔක්කොම ගලවලා ආරක්ෂකයන් අතට දීලා යාළුවෝ දෙන්න එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. දැන් තුන්දෙනාම එකතු වෙලා සෙල්ලම් කරනවා. මෙහෙම සෙල්ලම් කරද්දි රාජකුමාරයාගේ ඇඳුමේ ගහලා තිබුණු රත්තරන් පාට සමනලයව ගන්න ජිල්ලුට හිතුණා. එයා කාටවත් නොපෙනෙන්න ඒ සමනල කටුව ගලව ගත්තා. ටික වෙලාවක් සෙල්ලම් කරාට පස්සේ රාජකුමාරයා දියකෙලියට පිටත් වුණා. ජිල්ලුයි යාළුවයි ආපහු එයාලගේ ගෙවල් වලට ගියා. කුමාරයා දියනාන ලෑස්ති වුණාම දැක්කා එයාගේ ඇඳුමේ ගහලා තිබුණු සමනලය නැති වෙලා කියලා. අනේ මගේ සමනල කටුව නැති වෙලා. ඔයාලා ඒක දැක්කද? ඒක මට ආච්චි දුන්නේ. කුමාරයා දුකෙන් කිව්වා. කුමරුනි මම දැක්කා ජිල්ලු ඒක ගන්නවා. එයා හොඳ පිරිමි ළමයෙක්. ඒත් එයාට මේ නරක පුරුද්ද තියෙනවා. එයා පොඩි ළමයෙක් හින්දා අපි කිසි දෙයක් කරේ නැහැ. එක ආරක්ෂකයෙක් කිව්වා. ඔව් එයාට දඬුවම් කරන්න ඕනේ නැහැ. හොරකම් කරන එක නරක පුරුද්දක් කියලා මම එයාට තේරුම් කරලා දෙන්නම්. කුමාරයා කිව්වා. ඊගාව දවසෙත් කුමාරයා රජතුමාගෙන් අවසර අරගෙන දියකෙලියට යන්න පිටත් වුණා. එයා ජිල්ලුගේ ගෙදර පහු කරන් ගියත් ජිල්ලු සෙල්ලම් කරපු තැන පාළුවට ගිහින්. රාජකුමාරයා ජිල්ලුගේ ගේ පිටිපස්සට ඇවිදගෙන ගියා. ජිල්ලුගේ අත්තම්ම දර කඩන්න ගිහින්. ජිල්ලු පිලට වෙලා අඬ අඬා ඉන්නවා. ඇයි යාළුවෝ ඔයා අඬන්නේ? අනේ කවුරු හරි මගේ ලස්සන මැටිහාව හොරකම් කළා. ජිල්ලු අඬ අඬාම කිව්වා. මේකද බලන්නකෝ. කුමාරයා මැටිහාවව ජිල්ලුට දෙන ගමන් ඇහුවා. ඔව් මේක තමා. ඔයා කොහෙන්ද ඒක හොයාගත්තේ? ජිල්ලු ඇහුවේ කඳුළු පිහදාලා hina වෙන ගමන්. මම තමා මගේ ආරක්ෂකයන්ට කිව්වේ ඒක හොරකම් කරන්න කියලා. මේ අහන්න ජිල්ලු. ඔයා ගොඩක් දුක් වුණා නේද අම්මගෙන් හම්බුණු හාව නැති වුණා කියලා. අම්මව මතක් වෙන්න තිබුණේ මේ අම්මා හදපු මැටිහාව විතරයි නේද? අනික් අයටත් ඒ වගේම තමයි. ඔයා හොරකම් කරන්නේ එයාලට ගොඩක් වටින දෙයක් වෙන්නත් පුළුවන්. ඔයා මගේ සමනලයා ගත්ත වෙලාවේ මටත් ගොඩක් දුක හිතුණා. රාජකුමාරයා එහෙම කියනකොට ජිල්ලු දුවගෙන ගියා. ආයෙමත් ආවේ රත්තරන් පාට සමනලයවත් අරගෙන. මට තේරුණා කුමරුනි ආයෙ මං කවදාවත් කිසි කෙනෙක්ගෙන් හොරකම් කරන්නේ නැහැ. මට සමා වෙන්න. මෙන්න ඔයාගේ සමනලයා. මම ගත්ත අනික් දේවලුත් ආයෙමත් දෙන්නම්. ජිල්ලු කියනකොට රාජකුමාරයා hina වුණා. අද ඉඳන් ජිල්ලු තමා මගේ හොඳම යාළුවා. රාජකුමාරයා සතුටින් hina වෙලා කිව්වා.